ස්ටාර්ට් කරනවා නේ. හරි. අපි දැන් කතා කරන්න හදන්නේ අද water cool package එකක් ගැන. එතකොට මේකේ condenser එක සිසිල් වෙන්නේ ජලයෙන්. ඒ වගේම මේකේ වාෂ්පීකරණයෙන් ලැබෙන සිසිලස ඩිරෙක්ට් බ්ලෝවර් හරහා දෙන්න තමයි මේ යාන්ත්‍රය සූදානම් කරලා තියෙන්නේ. හරි පද්ධතිය ගත්තොත් මේක පද්ධති දෙකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් ළමයි. මේ තියෙන එක කම්ප්‍රෙෂර් එකක්, මේ තියෙන එක කම්ප්‍රෙෂර් එකක්, සම්පීඩක දෙකක් තියෙන පද්ධති දෙක වෙන වෙනම ක්‍රියාත්මක වෙන මේ පද්ධති දෙකක් තියෙන්නේ. හරි සම්පීඩකයෙන් මෙන්න පිට කිරීම නෑ ඩිස්චාර්ජ් ලයින් එක. ඒකේ යන පීඩනය එහෙම නැත්නම් ඒකේ දෙන අභ්‍යන්තර පීඩනය මනින සර්විස් වෑල්ව් එකක් දාලා තියෙනවා. මේකට ගේජ් පොට් එකක් මේ තියෙන ගේජ් එක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ පද්ධතියේ විසර්ජන පීඩනය එහෙම නැත්නම් ඩිස්චාර්ජ් ප්‍රෙෂර් එක ඕවර් ගියොත් එහෙම නැත්නම් වැඩි වුණොත් පද්ධතිය කට් ඔෆ් කරන්න ඉන්නවා. ප්‍රෙෂර් කට් අවුට් එකක්. එතන අපි මේකට කියන්නේ මේක අධිපීඩන කලාපයේ තියෙන නිසා අපි මේකට කියන්නේ හයි ප්‍රෙෂර් කට් අවුට් එක කියලා. එතන හයි ප්‍රෙෂර් කට් අවුට් එකෙන් වෙන්නේ හයි ප්‍රෙෂර් ගියන් පස්සේ පද්ධතිය ඔෆ් කරලා දානවා සම්පීඩක වල ආරක්ෂාව සඳහා. මෙන්න තියෙනවා අපේ ඩිස්චාර්ජ් ලයින් එක. ඩිස්චාර්ජ් ලයින් එක කෙලින්ම එන්නේ ජල සිසිලන ද්‍රවීකාරකයට. මේකේ තියෙන ටියුබ් ඉන් ටියුබ් කන්ඩෙන්සර් එකක්. එතකොට මේකේ ඇතුළත නලයෙන් ජලය යනවා, පිටත නලයෙන් ශීතකාරක යනවා. එතකොට මෙන්න මේ විදිහට ද්‍රවීකාරකයට ඇතුල් වෙනවා. ද්‍රවීකාරකයට ඇතුල් වෙලා ද්‍රවීකාරකේ හරහා මෙන්න මේ යට කෙළවරෙන් පිට වෙනවා. මෙන්න මේ තියෙන ද්‍රවීකාරකෙන් පිට වෙන ලයින් එක. මෙතනින් ඇවිල්ලා ෆිල්ටර් ඩ්‍රයි එකට ඇවිල්ලා ෆිල්ටර් ඩ්‍රයි එකෙන් අපිට ඊළඟට සම්බන්ධ වෙන්නේ එක්ස්පැන්ෂන් ඩිවයිස් එක. එක්ස්පැන්ෂන් ඩිවයිස් එක විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද තියෙන්නේ. තර්මොස්ටැටික් එක්ස්පැන්ෂන් වෑල්ව් එකක් තියෙන්නේ. තර්මොස්ටැටික් එක්ස්පැන්ෂන් වෑල්ව් වර්ග දෙකක් අපි දාඳුරගෙන තියෙනවා. එකක් තමයි ඉන්ටර්නල් ඉක්වලයිසර් එක. අනිත් එක එක්ස්ටර්නල් ඉක්වලයිසර් එක. මේ තියෙන එක්ස්ටර්නල් මොඩල් එකේ ඉක්වලයිසර් මොඩල් එකක්. එතකොට ඒකේ උෂ්ණත්වය සංවේදී කරගන්න සංවේදී බල්බය සම්බන්ධ කරන්න කේශික නලයක් දාලා තියෙනවා. ඒකේ කෙලවර සංවේදී බල්බයක් තියෙනවා. ඒ සංවේදී බල්බය සම්බන්ධ කරලා තියෙන වාෂ්පීකාරකයේ අවසාන කෙලවරට. ඒ වගේම උෂ්ණත්ව තර්මොස්ටැටික් එක්ස්පැන්ෂන් වෑල්ව් එකේ එක්ස්ටර්නල් ලයින් එක හේවත් පීඩනය මැනගන්න තියෙන ලයින් එක තමයි මෙන්න මේ මම පෙන්නන්නේ. ඒ ලයින් එක සම්බන්ධ කරලා තියෙන වාෂ්පීකාරකයේ අවසාන කෙලවරට අවසාන කෙලවරේ ගන්න පීඩනය අවසාන කෙලවරේ තියෙන පීඩනය මැනගන්න. එතකොට මේ අවසාන කෙලවරේ තියෙන උෂ්ණත්වයයි පීඩනයයි අනුව එක්ස්පැන්ෂන් වෑල්ව් එක කොච්චර අරිනවද කොච්චර වහනවද කියලා වෑල්ව් එක තීරණය කරනවා. හරි එක්ස්පැන්ෂන් වෑල්ව් එකෙන් පස්සේ අපිට ඍජුවම හම්බෙන්නේ වාෂ්පීකාරකේ නලය මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන ඩිස්ට්‍රිබියුටර් එකක් වාෂ්පීකාරකයෙන් එන ද්‍රවය වාෂ්පීකාරකයට එන ද්‍රවය වාෂ්පීකාරකයේ කොටස් පහකට කඩලා මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් වාෂ්පීකාරකයට ඇතුල් කරනවා. ඒතර වාෂ්පීකාරක මේක දෙකක් තියෙනවා පද්ධති දෙකක් තියෙන නිසා. ඒතර වාෂ්පීකාරකය මේ තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට මේ වාෂ්පීකාරකයට ඇතුල් වෙන ශීතකාරක ද්‍රවය වාෂ්පීකාරකේ හරහා යන තාපයේ සහිත සුළඟ නිසා වාෂ්පීකාරකයේ තියෙන ද්‍රව්‍ය වාෂ්ප බවට පත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අභ්‍යන්තර කොටස හොඳටම සිසිල් වෙන්න ඕනේ. මේ සිසිල් වාතය මෙන්න මේ පෙන්වන බ්ලෝවර් එක හරහා එළියට නිකුත් කරනවා. ඩක් ලයින් එකක් හරහා හෝ ඍජුව හෝ මේ බ්ලෝවර් එක හරහා නිකුත් කරනවා. බ්ලෝවර් එකට සම්බන්ධ කරලා තියෙන 3 ෆේස් මෝටර එකක්. මේ බ්ලෝවර් එක බෙල්ට් ඩ්‍රයිව් එකකින් තමයි වැඩ කරන්නේ. ඒක ඔයගොල්ලන්ට පේනවා. බ්ලෝවර් දෙකක් මේකේ දාලා තියෙනවා. එතකොට මේ වාෂ්පීකාරකයේ හරහා වාතය යනකොට ඒ වාතයේ තියෙන ජල වාෂ්ප තාපය හමුවේ ඝනීභවණය වෙනවා. මෙන්න මේ ඝනීභවණය වෙලා වතුර විදියට මෙන්න මෙතන යට තියෙන ඩ්‍රේන් ප්ලේට් එකට එකතු වෙනවා. මේ ඩ්‍රේන් ප්ලේට් එකේ එකතු වෙන ජලය පද්ධතියෙන් අයින් කරන්න යන්ත්‍රයෙන් අයින් කරන්න ඩ්‍රේන් ලයින් එකක් දාලා තියෙනවා. හරි ඊට පස්සේ වාෂ්පීකාරකයෙන් එළියට එන ශීතකාරක වාෂ්පය මෙන්න මෙතන තියෙන හෙඩර් එකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ තියෙන හෙඩර් එකට සම්බන්ධ වෙනවා. හෙඩර් දෙකක් තියෙනවා වාෂ්පීකාරක දෙකක් නිසා මෙන්න මේ හෙඩර් එකට එන ශීතකාරක වාෂ්පය මෙන්න මේ විදියට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා සක්ෂන් ඇකියුමුලේටර් එකක්. මේකෙන් කරන්නේ සම්පීඩකයට ශීතකාරක ද්‍රවය ඇතුල් වීම නවත්තන එක. එතන මෙන්න මේකට ඇවිල්ලා මෙතනින් අවුට් එක යනවා සක්ෂන් ලයින් එකට. මම දැන් සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට පෙන්වන්නේ එක පද්ධතියක් විතරයි. එතකොට චූෂණ මාර්ගයේ පීඩනය මනින්න මෙන්න මෙතන ගේජ් පොට් එකක් දාලා තියෙනවා සර්විස් වෑල්ව් එකක්. ඒ වගේම චූෂණ පීඩනය ඕනවට වඩා අඩු වුණොත් සම්පීඩකයට හානි වෙන නිසා ප්‍රෙෂර් කට් ලෝ ප්‍රෙෂර් කට් අවුට් එකකුත් දාලා තියෙනවා මෙන්න මෙතන. ඒතර මේ ලෝ ප්‍රෙෂර් කට් අවුට් එක වැඩ කරන්නේ පද්ධතිය වැකුම් අවස්ථාවක් එහෙම නැත්නම් පීඩනය ගොඩක් අඩු අවස්ථාවකදී සම්පීඩකය ඔෆ් කරන තමයි තියෙන්නේ. දැන් කතා කරේ සම්පූර්ණ එක පද්ධතියක් ගැන. ඒ වගේ පද්ධති දෙකක් අපිට මේක අඳුර ගන්න පුළුවන්.